හරි මේකට උත්තරේ ගමු. දැන් ප්‍රශ්නේ උත්තරේ ගමු. ප්‍රශ්නේ උත්තරේ ගත්තේ නෑනේ. දැන් දැනුම දීලා තියෙන්නේ. දැන් බලමු කොහොමද හදන්නේ කියලා. බලගන්න. ග්ලූකෝස් ග්‍රෑම් 90ක ස්කන්ධයක් තුල පවතින ග්ලූකෝස් අණු ගණනට සමාන පරමාණු ගණනක් පවතින්නේ. මුලින්ම අපි බලන්න ඕන දැන් අපිට දීලා තියෙනවනේ ස්කන්ධයක්. අපිට දීලා තියෙනවනේ ස්කන්ධයක්. අනේ අපිට දීලා තියෙන ස්කන්ධය ඇතුලේ තියෙන ග්ලූකෝස් අණු ගාන බලන්න ඕන. හරිද? ඒ කියන්නේ අපිට ස්කන්ධයක් දීලා තියෙනවා. ඒක ඇතුලේ කොච්චර අණු ගානක් තියෙනවද කියලා බලන්න ඕන. දැන් අපි කොහොමද දන්න දේ මොකද්ද මෙතනදී? දැන් අපි දන්නවද ග්‍රෑම් 90ක තියෙන අණු ගාන එකපාරට අපි දන්නවද ඒක? නැහැ. අපි දන්නේ ග්‍රෑම් කීයක තියෙන එකද? මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන මේක ඇරලා තමයි අහගෙන ඉන්න ඕන. ග්ලූකෝස්ගේ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ඇතුලේ තියෙන ග්‍රෑම් ගාන තමයි සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ඇතුලේ තියෙන අණු ගණන තමයි අපි දන්නේ. දැන් ග්ලූකෝස්ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? ටක්කල කියන්න. ග්ලූකෝස්ගේ අස් කීයද? ලියමු. ග්ලූකෝස්ගේ C6H12O6. ග්ලූකෝස්ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? 180යි. 180යි. එහෙනම් ළමයි මම ග්ලූකෝස් ග්‍රෑම් 180ක් අරගත්තොත් මේ ග්‍රෑම් 180 ඇතුලේ ග්ලූකෝස් අණු කොච්චරක් තියෙනවද? ග්‍රෑම් 180 ඇතුලේ ග්ලූකෝස් අණු කොච්චරක් තියෙනවද? අවගාඩ්‍රෝ සංඛ්‍යාව. ඒ කියන්නේ 6.02 ගුණ කිරීම 1023. මෙන්න මෙච්චර. මම මේකට දෙනවා සංකේතයක් A කියලා. මොකද කොයිම වෙලාවකවත් අපිට මෙන්න මේ ඉලක්කමෙන් උත්තරයක් දීලා නැහැ නේ. ඒක නිසා මම ලේසියට නැත්නම් ඔය ලොකු බල දිනනකොට ඔයාලා බවාය වෙනවා. හරිද? ඒක නිසා සංකේතයක් දෙන්න. මට මන් දෙනවා A කියලා සංකේතය. මෙහෙ බලන්න නියමද? හරිද? A කියලා සංකේතයක් දෙනවා. හරි ළමයි දැන් මට කියන්න පේපර් එකේ අහන්නේ ග්‍රෑම් 180ක තියෙන අණු ගානද වෙන එකක්ද? වෙන එකක් නේ. ග්‍රෑම් කීයකද? 90ක. 180ක අණු A ප්‍රමාණයක් තියෙනවා නම් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා නම් ග්‍රෑම් 90ක ග්ලූකෝස් අණු කොච්චරක් තියෙනවද? උත්තර දෙන්න. 180ක නම් මෙච්චර තියෙන්නේ 90ක තියෙන කොච්චරද? ඇහෙන්නේ නැහැ. මේ ගාන බෙදීම කීයද? ඇහෙන්නේ නැහැ. 2 අන්න. මේ වගේ කී ගුණයක්ද? භාගයක්. ඉතින් ළමයි 180 90 උනේ කොහමද? දෙකට බෙදිලානේ. ඒ වගේ මේ පැත්තත් දෙකට බෙදෙන්න ඕන. එහෙනම් මේක ඇතුලේ තියෙන අණු කොච්චරක්ද? ඒ බෙදීම 2ක්. එහෙනම් අපි මෙන්න මෙච්චර හරිද මේ අහගන්න මේ ඉලක්කම. හරිද? අණු මෙච්චර ප්‍රමාණයක් තියෙනවලු. අපෙන් අහන්නේ මොකද්ද? හරි අණු මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. අන්නේ අණු ගණනට සමාන පරමාණු ගාණක් තියෙන කොහෙද කියලා අහනවා. ඒ කියන්නේ මෙන්න මෙච්චර පරමාණු ගාණක් තියෙන මොකක් ඇතුළේද කියලා අහනවා. ඔන්න අපිට කියනවා දේවල් ටිකක්. කාබන් ග්‍රෑම් 12ක් තුලයි. කාබන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද? 12යි. එහෙනම් කාබන් ග්‍රෑම් 12ක් ඇතුලේ කාබන් පරමාණු කොච්චර තියෙනවද? ඇහෙන්නේ නැහැ. හයි කියන්නේ. කාබන්ගේ සාපස් 12යි. කාබන් ග්‍රෑම් 12ක් කියලා ගත්තොත් ඔය 12 ඇතුලේ කාබන් පරමාණු කීයක් තියෙනවද? අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් නේ. එහෙනම් කාබන් ග්‍රෑම් 12 ඇතුලේ තියෙනවද? මෙහෙම. කාබන් ග්‍රෑම් 12 තුල තියෙනවා කාබන් පරමාණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් නේ. ඒ කියන්නේ කොච්චරද? A ප්‍රමාණයක්. හරිනේ? ඊළඟට අපිට කියනවා අනිත් උත්තරේ මොකද්ද? හයිඩ්‍රජන් ග්‍රෑම් එකක් තුලයි. හයිඩ්‍රජන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද? හයිඩ්‍රජන්ගේ සාපස් හයිඩ්‍රජන්ගේ 1යි. එහෙනම් හයිඩ්‍රජන් ග්‍රෑම් එකක් තුල අපි දන්නවා හයිඩ්‍රජන් ග්‍රෑම් එකක් තුල තියෙන හයිඩ්‍රජන් පරමාණු ගාන කීයද? ඇහෙන්නේ නැහැ. හයිඩ්‍රජන්ගේ සාපස් 1යි. එහෙනම් හයිඩ්‍රජන් ග්‍රෑම් එකක් ගත්තොත් ඒක ඇතුලේ තියෙන පරමාණු ගාන කීයද? හයිඩ්‍රජන් පරමාණු. ආවගාඩ්‍රෝ ඒත් A. ඇයි බෙදීම දෙකක් ආවද? නැහැ. ඊළඟට තුන්වෙනි උත්තරේ. සෝඩියම් ග්‍රෑම් 11.5ක් තුලයි. සෝඩියම් ග්‍රෑම් 11.5ක් තුලයි. සෝඩියම් ග්‍රෑම් 11.5. ළමයි සෝඩියම්ගේ සාපස් 23යි.
ආයෙන සෝඩියම් ග්‍රෑම් 23ක් ඇතුලේ සෝඩියම් පරමාණු කීයක් තියෙනවද? ඇහෙන්නේ නැහැ. ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. සෝඩියම් ග්‍රෑම් 23ක් ඇතුලේ තියෙනවා ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් පරමාණු. එහෙනම් සෝඩියම් ග්‍රෑම් 11.5ක් කියන්නේ 23 බෙදීම දෙකක් නේද? අපි දන්නවා සෝඩියම්ගේ 11.5ක් නෙමෙයි ග්‍රෑම් 23ක තියෙන ගාන. සෝඩියම් ග්‍රෑම් 23ක් තුල තියෙනවා සෝඩියම් පරමාණු කීයක්ද? ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවට සමාන සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තා. අන්න එතන තියෙනවා ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවට සමාන පරමාණු ගාන. අපිට ගාන කියන්නේ අපි අරගන්නේ ග්‍රෑම් 11 කීයක් කියලාද? 5ක් කියලා. 23ක මෙච්චර තියෙනවා නම් 11 මාරක තියෙන කීයක්ද? මේකෙන් භාගයක්. තේරුණාද? ආයෙත් මොකද උත්තරේ? උත්තරේ අංක 3. අර නයිට්‍රජන් ග්‍රෑම් 14ක් තුල කියලා. නයිට්‍රජන් N2. N2 මේකේ තියෙන්නේ මොනවද මේ? පරමාණුද? නෑ මොනව ගැනද කියන්නේ? අණු ගැන. එහෙනම් නයිට්‍රජන් කොහොමද කියන්නේ? බෑ. හරි. එහෙනම් උත්තරේ මොකද්ද? අංක 3. උත්තරේ අංක 3. උතන තියෙනවා නයිට්‍රජන් පරමාණු ගාන ඒකත් හොයන්න පුළුවන්. ඒතර මීට වඩා වෙනස් එකක් කියන්නේ. ඒක මම ලබන සතියේ කතා කරන්නම් දැන් වෙලාව යනවා. හරි.